අයිබෝන් කියලා පිළිගන්නවා විදුහ් ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ඔයාලගේ Facebook එකේ ප්‍රොෆයිල් එක ලොක් කරගන්න ලේසිම ට්‍රික්ස් දෙකක් ගැන. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට A to Z කියලා දෙනවා. මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි අපි යමු අපේ වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Facebook application එක ඕපන් කරගන්න. මම මගේ ෆෝන් එකේ තියෙන Facebook application එක ඕපන් කරගන්නවා. වීඩියෝ කිව්වා මේක කරන ක්‍රම දෙකක් ඔයාලට කියලා දෙනවා කියලා. එහෙනම් බලන්න මේක කරන පළවෙනි ක්‍රමය තමයි ඔයාලගේ මෙතන මේ තියෙන ප්‍රොෆයිල් එක අයිකන් එක ක්ලික් කරගන්න ඕනේ. ඔයාලගේ Facebook ප්‍රොෆයිල් එකට යන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා අරගෙන නම් මෙතනින් ඔයාලා කරන්න ඕනේ මේ ඩොට් තුන මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. මම ওই ඊතලයක් දාලා තියෙන ඩොට් තුන මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරන් පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආලා මෙතනින් ඔයාලට බලන්න පුළුවන් තියෙනවා lock profile කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේ lock profile කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. හරි දැන් ඔයාලට පල්ලෙහින් බලන්න පුළුවන් lock your profile කියලා ඔප්ෂන් එකක් තියෙනවා. නිල් පාට බටන් එකත් එක්ක. අන්නේ නිල් පාට බටන් එකක් තියෙන පාට බටන් එකත් එක්ක තියෙනවා lock your profile කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේ ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරන් පස්සේ ටික වෙලාවක් ගියන් පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ ලොක් කරන්න ඕනද කියලා කියන්නේ මෙතන මේ ඕකේ එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පල්ලෙහින් බලන්න පුළුවන් you locked your profile කියලා ඔයාලට මේ වගේ එකක් පෙන්වනවා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක ලොක් වෙලා තියෙන්නේ. ඔයාලට මේක දැන් වෙන කෙනෙක් ඔයාගේ ප්‍රොෆයිල් එක බලනවා නම් පේන විදිය බලන්න ඕන නම් ඔයාලා ආයෙත් මෙතන මේ ඉරිතුන මත එකපාරක් ක්ලික් කරලා මේ view as කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ගියන් පස්සේ ඔයාගේ ෆයිල් එක ලොක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලාට නම් මේක ලොක් වෙලා පෙන්නන්නේ නැහැ. ඔයා දැන් Facebook එකේ ඉද්දින් නාදුනනේ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස්ලා නොවන කට්ටියට මෙහෙම තමයි ඔයාලගේ ප්‍රොෆයිල් එක පෙන්වන්නේ. මම මේ කියපු පළවෙනි ක්‍රමය ඔයාලට මම දෙවෙනි ක්‍රමෙත් කියන්නම්. ඔයාලා මෙතනින් දැන් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා ඔයාලා යන්න ඕනේ Facebook එක ඔයාලට මෙතන බලන්න පුළුවන්. ඉරි තුනක් මෙතන තියෙනවා. මගේ නම් තියෙන්නේ මෙතන මම පේජ් එකක් කරන හින්දා එතනත් මගේ ප්‍රොෆයිල් එකේ අයිකන් එක තමයි තියෙන්නේ මම පේජ් එකක් කරන හින්දා. ඔයාලගේ උතන තියෙන්නේ හරහට ඉරි තුනක්. අන්නේ ඉරි තුන මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරන් පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මෙතනින් ඔයාලා පල්ලයට ආවන් පස්සේ බලන්න පුළුවන් තියෙනවා setting and privacy කියලා ඔප්ෂන් එකක්. මම ඊතලයක් දාලා පෙන්නන්නම්. මෙන්න මෙතන මේ setting and privacy කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරන් පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ මේ settings කියන ඔප්ෂන් එක මත ආයෙත් එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. දැන් ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන මෙතනින් ඔයාලා පල්ලෙහාට එන්න ඕනේ. පල්ලෙහාට එනකොට ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ මෙතන මේ පළවෙනිම තියෙනවා profile login කියලා. ඒ profile login කියන එක මත එකපාරක් ක්ලික් කරලා මේක ලොක් කරගන්න ඕනේ. මම මෙතන ඉස්සෙල්ලා ඔයාලට පෙන්වන්න ප්‍රොෆයිල් එක ලොක් කරගත්තු හින්දා මගේ තාම ප්‍රොෆයිල් එක ලොක් කියලා තමයි පෙන්වන්නේ. මම මෙතනින් අන්ලොක් කරගෙන ඔයාලට මම ලොක් කරන විදිය පෙන්වන්නම්. ඉස්සෙල්ලා මම මේ ප්‍රොෆයිල් එක ලොක් කරගත්තු හින්දා තමයි මෙතනින් ලොක් කියලා පෙන්වන්නේ. මම අන්ලොක් කරගත්තා. දැන් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ප්‍රොෆයිල් ලොකින් කියන එකට යන්න ඕනේ. ගිහින් ඔයාලට දැන් පල්ලෙහින් බලන්න පුළුවන් lock your profile කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ lock your profile කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරන් පස්සේ ඔයාලගේ ආයෙත් ප්‍රොෆයිල් එක ලොක් වුණා ඔයාලට බලන්න පුළුවන් you locked your profile කියලා මෙතනින් ඔයාලට බලන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ වටින වීඩියෝ බලන්න නම් මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ වටින වීඩියෝ එකකින් නැවතත් හම්බ වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.